හෙල්ලෝ ගයිස් ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා JPU Tech YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. හරි ගයිස් ඉතින් thumbnail එකේ දැක්කා වගේ අද ඔයාලට මම අරගෙන එන්නේ AI use කරලා කොහොමද ලේසියෙන්ම ඔයාලගේ YouTube thumbnail එකක් හදාගන්න කියලා. ඉතින් බය වෙන්න අවශ්‍ය නැහැ මේ වැඩේ ඔයාලට කරගන්න free method එකකුත් මම කියලා දෙනවා. ඉතින් ඒ හැමදේම දැනගන්න වීඩියෝ එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න වීඩියෝ එකට like එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ගයිස් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයාලගේ මම දීලා ඇති ප්‍රම්ප්ට් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට ඒක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මෙන්න මෙතන තියෙනවා ප්‍රම්ප්ට් එක. ඉතින් මේ ප්‍රම්ප්ට් එක යූස් කරලා තමයි අපි අපේ thumbnail එක හදන වැඩේ කරගන්නේ. හරි ඉතින් මේ වැඩේට අපි ඉස්සල්ලාම අපේ බ්‍රවුසර් එක ඕපන් කරලා අපි මේ වැඩේ කරන්නේ Google Nano Banana Pro කියන මොඩල් එක යූස් කරලා. ඉතින් මේක අපිට ඔෆිෂියල් ඉතින් Gemini එකෙන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව සයිට් එකක් මම අරගෙන ආවා. මේකෙන් ඔයාලට ෆ්‍රී කරගන්න පුළුවන්. මේකේ නම fellow.ai කියලා ඔයාලට සර්ච් කරාම මේ සයිට් එකට එන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ දෙකෙන්ම මේ වැඩේ කරගන්න කියලා. ඉතින් ඔයාලට මේකේ ෆ්‍රී ක්‍රෙඩිට් 500ක් හම්බෙනවා. ඉතින් මේ 500 ඉවරුනට පස්සේ ඔයාලට පුළුවන් වෙන account එකකින් ලොග් වෙලා මේ ක්‍රෙඩිට් 500ක් ආයෙත් ජෙනරේට් කරගන්න. ඉතින් ඒ විදිහට අපිට ෆ්‍රී මේක දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් බලමු අපි මේ දෙකෙන්ම මම අද ඔයාලට කරලා පෙන්නනවා කොහොමද මේ වැඩේ හරියටම ලේසියෙන්, ඒ කියන්නේ ගොඩක් සාර්ථකද කියලා. හරි ඉස්සල්ලාම ඔයාලට අවශ්‍ය වෙනවා ඔයාලගේ මූණේ ඉමේජ් එකක්. ඉතින් ඔයාලගේ ෆොටෝ එකක් මොකක්ම හරි ඔයාලගේ මූණ පේන ෆොටෝ එකක් යූස් කරන්න මෙතනදී. මොකද අපි YouTube thumbnail එකක් තමයි හදන්නේ. මේ thumbnail එක හදනකොට අපේ මූණ පේන ෆොටෝ එකක් අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ. එතකොට තමයි trust එක වැඩි වෙන්නේ. හරි මෙතන ඔයාලට Pro කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ Pro කියන option එක enable කරලා ඔයාලට පහළ තියෙනවා Gemini 3.0 කියලා version එකක්. ඉතින් ඒ 3.0 කියන version එක ඔයාලට පුළුවන් මෙතනින් select කරගන්න. මෙන්න මේ විදිහට click කරාම ඔයාලට Gemini 3.0 එක select වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන AI image කියලා එකක් තියෙනවා. ඒක click කරාට පස්සේ ඔටෝම මෙතන Nano Banana Pro කියන එක select වෙලා තියෙනවා. ඉතින් මෙතන එහා පැත්තේ ඔයාලට aspect ratio එක select කරන්න පුළුවන්. මේක අපිට අවශ්‍ය විදිහට ඔටෝ තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට customize කරගන්නත් පුළුවන්. ඒ ටික ඒ විදිහට customize කරලා ඔයාලා අපි ඊළඟට යන් අපේ ඊළඟ ස්ටෙප් එක බලන්න. අපිට මෙතන ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා දැන්. හරි ෆොටෝ එකට ඔයාගේ මූණ පේන ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න. මම මගේ කලින් අප්ලෝඩ් කරගත්ත ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එකක් තියෙනවා. ඒක මම අප්ලෝඩ් කරනවා. හරි ගයිස් මෙන්න මේ විදිහට මම මගේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරගත්තා. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ ප්‍රම්ප්ට් එක එඩිට් කරගන්න වැඩේ. ඉතින් ඔයාලට පිටට උඩම බලා ගන්න පුළුවන් Google Nano Banana Pro කියලා. ඉතින් මේ තියෙන්නේ පහළට ඔයාලගේ ප්‍රම්ප්ට් එක. ඉතින් මේ ප්‍රම්ප්ට් එකේ මෙන්න මේ හරියට එනකන් ඔයාලට කොපි කරගන්න පුළුවන්. ඉතින් මේ ටික කොපි කරගෙන ඔයාලට අවශ්‍ය විදිහට එඩිට් කරගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා ඔයාලට ඔයාලගේ thumbnail එකට අවශ්‍ය ටයිටල් එක. එතකොට ඒකේ හැදෙන්න ඕනේ කොහොමද, බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කොහොමද හැදෙන්න ඕනේ, එතකොට ඔයාගේ මූණ එක්ස්ප්‍රෙෂන්ස් කොහොමද හැදෙන්න ඕනේ, ඒ හැම දෙයක්ම මෙතන ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් වෙනස් කරලා ඔයාලට කැමති විදිහට එඩිට් කරගන්න. හරි ඉතින් එඩිට් කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට මෙතෙන්ට පේස්ට් කරගන්නවා. මෙන්න මේ විදිහට ප්‍රම්ප්ට් එක ඔයාලට මෙතනදී එඩිට් කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඊට පස්සේ කන්ෆර්ම් කරලා ප්‍රම්ප්ට් එක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. හරි guys ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට ඔයාගේ thumbnail එක ඩිසයින් වෙනවා. ඉතින් මේ තියෙන්නේ ක්‍රෙඩිට් යූස් වෙන විදිහක් සහ ඉතින් මෙතන තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ජෙනරේට් වෙන විදිහ. ඉතින් පොඩි වෙලාවක් යනවා මේක ජෙනරේට් වෙන්න. ඉතින් එතකන් මම ඔයාලට පෙන්නන්නම් Google Gemini එක යූස් කරලා කොහොමද මේ වැඩේ කරගන්න කියලා මේ විදිහටම. හරි මේ වැඩේ කරගන්න අපි ඉස්සෙල්ලාම අලුත් chat එකක් ඕපන් කරගන්නවා. හරි මෙන්න මේ විදිහට අලුත් chat එකක් ඕපන් කරගෙන මේකත් හරිම සරලයි. අර කලින් කරපු විදිහටම අපේ image එක අප්ලෝඩ් කරගන්න ඕනේ මේකට. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ image එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නවා. මෙතන පාලා තියෙනවා මගේ image එක අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් ඔයා කලින් කොපි කරගත්ත ප්‍රම්ප්ට් එකම මෙතෙන්ට
පේස්ට් කරන්න. ඉතින් ප්‍රම්ට් එක දීලා එඩිට් කරන්න අවශ්‍යතාවයක් නැහැ අපි කලින් ප්‍රම්ට් එක හදාගත්ත නිසා. ඉති මෙන්න මේ විදිහට මෙතන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න ඕනේ create image කියලා. එතකොට ඔටෝමැටිකලි නැනෝ බනාන ප්‍රෝ එකෙන් තමයි මේ වැඩේ අසිද්ධ වෙන්නේ. හරි මෙන්න මේක නම් දැන් හැදිලා ඉවරයි. ඔයාලට බලාගන්න පුළුවන් අපේ ෆෙලෝ එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සුපිරියට අපේ thumbnail එක ඇදලා තියෙන්නේ. බලාගන්න පුළුවන්. තාම ලෝඩ් වෙනවා බලමු අපි. හරි guys ඉතින් බලාගන්න පුළුවන් මෙන්න මේ එක ප්‍රම්ප්ට් එකෙන් අපි කොච්චර ලොකු වැඩක් කරාද කියලා. ඉතින් බලන්න මේ thumbnail එකේ තියෙන quality එක. ඉතින් අපිට මේකට ලොකු වෙලා ගියේ නෑ. ඉතින් මේ වැඩේ අපි Photoshop වලින් කරන්න Canva වලින් වගේ කරන්න ගියා නම් මේකට සෑහෙන වෙලාවක් යනවා. ඒ වගේම මේ විදිහට සෑහෙන අමාරුයි මේ විදිහේ quality එකට අපිට මේ වැඩේ කරගන්න. ඉතින් දැන් හැමදේම අපි ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේකින් ෆෙලෝ එකකින් අපේ ඉමේජ් එක මෙන්න මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් බලමු අපි Gemini එකෙන් කොහොමද අපේ ඉමේජ් එක ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් බලමු අපි රීලෝඩ් කරලා. ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා set වෙන්න. මොකද මම මේ වගේ වීඩියෝස් ටිකටම දානවා. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි මම මේ කරන වීඩියෝ. ඉතින් ඔයාලට YouTube channel එකක් වගේ කරනවා නම් අනිවාර්යෙන්ම මේක ප්‍රයෝජනවත් වෙනවා මේ method එක. හරි ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපි Gemini එකෙන් අපේ image එක කියන්නේ thumbnail එක හදලා ඉවරලා තියෙන්නේ. ඉතින් quality එක හිතා ගන්න පුළුවන් මේක අපි manually අතින් ඒ කියන්නේ අපි softwares use කරලා කරන්න කියන මේකට කොච්චර වෙලාවක් ගත වෙයිද කියලා. ඉතින් මේ වගේ quality එකකට සාමාන්‍යයෙන් හදන්න ලොකු කාලයක් යනවා. සාවක් වෙන කාලෙට කියලා කරගන්න ඕන ලොකු වියදමක් දරන්න වෙනවා. ඉතින් ප්‍රම්ප්ට් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ අවශ්‍ය විදිහට එඩිට් කරලා ඔයාලගේ thumbnail එක හදාගන්න. ඉතින් channel එක subscribe කරලා set වෙන්න, වීඩියෝ එක like එකකුත් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.